හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් අපි ඔයාලව එක්කන් යනවා සිඩ්නි වල තියෙන ලස්සන තැනක් බලන්න. මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඔයාලට හිටියොත් බලන්න පුළුවන් අපි හිතුවේවත් නැති ලස්සන view එකක් අපිට අන්තිමට හම්බ වුණා. ඒක බලන්නත් වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඉන්න. ඔන්න ඉතින් ගෙදර ඉඳන් පැය 2ක වගේ ඩ්‍රයිව් එකකින් අපි කයම වලට ආවා. ඉතින් ලස්සන සිටි එකක් පහු කරගෙන තමයි අපිට බ්ලෝ හෝල් එක බලන්න යන්න තියෙන්නේ. දැන් ඉතින් දන්නවනේ ඔයගොල්ලෝ අපි කොහෙද මේ යන්නේ කියලා. අපි යන්නේ කයම බ්ලෝ හෝල් එක බලන්න. අද අපිට ඉතින් මේ ගමන යන්න වෙන්නේ වැස්සත් එක්කනේ. ඉතින් අපි වැස්සත් එක්කම ගමන පටන් අරගෙන කොහොම හරි අපි ප්ලෑන් කරපු හැම තැනක්ම වගේ බලලා තමයි ගෙදර ආවේ. ඔන්න ලස්සන views ගොඩක් පහු කරගෙන අපි එතනට ආවා. ඉතින් කායකත් පාක් කරලා අපි මෙතනින් යන්න එනකොට ලියානට හම්බ වෙලා තිනවා චූටි යාළුවෝ ටිකක්. ඔන්න ඉතින් එයාලගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා. අපි කොහොම හරි යාවත් එක්කගෙන මේ යන්නේ කයම බ්ලෝ හෝල් එක බලන්න. ඔන්න අද ලියාගේ චූටි මාමෙත් ඉන්නවා අපිත් එක්ක මෙතන බලන්න ඇවිල්ලා. ඉතින් බලන්නකො ඔන්න චුට්ටක් සීතල දවසක් රැස්සක් තියෙන හින්දා අහසේ නම් කිසිම එළියක් නැහැ. ඒ වගේම තමයි චූටි පොද තිබුණ අපි එනකොටත්. හැබැයි සෙනග නම් අඩුවක් තිබුණ නෑ මෙතන. මේ තියෙන්නේ කයම ලයිට් හවුස් එක. මෙතනින් තමයි කයම බ්ලෝ හෝල් එක බලන්න පහළට බහින්න තියෙන්නේ. අපේ කට්ටිය නම් මුලින්ම ගියේ අතන කාර් පාක් එක ළඟින්ම තියෙන ග්‍රවුන්ඩ් එකකින් ගිහිල්ලා. හැබැයි මෙතනින් තමයි පල්ලෙහාට යන්න තියෙන්නේ. අපි මේ ඉන්න තැන view point එකක් වගේ හදලා තියෙනවා. මුහුද පැත්තෙන් හෝල් එකට වතුර යන හැටි බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි ඔතනින් බලලා ඔන්න තාත්ති ඉතින් ලියාට කියා දෙනවා වෙන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අපි කට්ටිය ගියා හෝල් එක තියෙන තැනට. එතනින් ස්ප්‍රේ වෙන්නේ. එතනින් තමයි බලන්න පුළුවන්. ඔන්න අපි ආවට අද මෙතන ලොකුවට ස්ප්‍රේ වෙන්නේ නැහැ. වෙන්දර නම් මේතන ගොඩක් ලොකුවට පිරෙන්න එනවලු. මෙතන බලන් ඉන්න කට්ටියගේ ඇඟට වදින්න තරම් එනවා කියලා තමයි කියන්නේ. ඒ වුණාට අද අපේ දවසේ නම් අපිට පොඩි ඒවා ටිකක් තමයි බලා ගන්න පුළුවන් වුණේ. මෙතන තියෙන ලස්සන ඔයගොල්ලොන්ට පෙන්නන්න ඔන්න ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න අපි අමතක කරේ නෑ. ඉතින් මම ඒකත් මේ වීඩියෝ එකට දාලා තියෙනවා. ඔයගොල්ලොන්ට බලන්න පුළුවන් මෙතන කොච්චර ලස්සනද කියලා. ඔන්න අපි දැන් ආවේ ලිටල් බ්ලෝ හෝල් එක බලන්න. ඒක තියෙන්නේ කයාම එක හරියම තමයි විනාඩි 10ක 15ක වගේ දුරින් තිබුණේ. මෙතන තියෙනවා චූටි එකක්. ඉතින් දැන් අපි ආවේ ඒක බලන්න. ඔන්න මේ දැන් පල්ලෙහාට යන්නේ ලිටල් බ්ලෝ හෝල් එක බලන්න. මෙතන පල්ලෙහා තමයි තියෙන්නේ. අපි මෙතනට එනකොටත් මෙතන කට්ටිය හිටියා. ඉතින් අපිත් ඇවිල්ලා ටිකක් වෙලා බලන් හිටියා. මෙතනත් අතන වගේම තමයි. අද නම් ලොකුවට උනේ නැහැ. පොඩියට තමයි මේ අපි 2-3ක් වගේ තමයි දැක්කේ. ඉතින් අපිත් ටිකක් වෙලා මෙතනට වෙලා ඉඳලා තමයි කරලා ගියේ. ඔන්න මෙතනත් ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න අපි අමතක කරේ නැහැ.
ඇත්තටම කුරුල්ලෙක්ගේ ඇස් දෙකෙන් බලනවා වගේ ඕගොල්ලොන්ට ලස්සනට මේ view එක බලන්න පුළුවන් විදියට ලස්සන drone shot එකක් අපි ගත්තා. ඔන්න අපි මෙතන බල ඉඳිම වැස්සක් කඩාගෙන වැටුණා. අහස නම් කළු කරලා තිබුණේ අපි එනකොට. ඉතින් මෙතන බලනකොට තමයි අපිව වැස්සට අහුනේ. ඉතින් අපි දැන් මේ කායකට යනවා. ඊට පස්සේ ඉතින් මෙතන බලලා ඉවරයි. අපි තව යනවා ලස්සන බීච් එකක් බලන්න. අපි මේ යන බීච් එක ගොඩාක් වෛරල් යනවා TikTok එකේ, Facebook එකේ එහෙම. මෙහි ගොඩාක් අය මේ බීච් එකට ගිහිල්ලා ලස්සන වීඩියෝස් අරන් දානවා. ඉතින් අද අපිත් මේ පැත්තට ආපු හින්දා මේ බීච් එක බලාගෙන මේ යමු කියලා තමයි ආවේ. එහෙනම් අද ඔයගොල්ලන්ටත් පුළුවන් ලියා එක මේ බීච් එක බලන්න යන්න. මේ බීච් එක කොච්චර ලස්සනද කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මේක දැක්ක ගමන් ඕගොල්ලොන්ට මතක් වෙනවා ඇති. ගොඩාක් අය මේ පාරේ ඉඳන් බීච් එකට යන පැත්තට තමා ගොඩාක් වීඩියෝස් අරන් තිබුණේ. ඉතින් අද අපි මේ ආවේ එතන බීච් එක බලන්න. මෙතනට කියන්නේ වෙරි බීච් කියලා. එතකොට අද දවසේ නම් වෙදර් එක එච්චරම හොඳ නැහැ. වැසි දවසක් හින්දා අපිට ලොකුවට කායකින් එළියට බහැලා නම් ඉන්න හම්බුනේ නැහැ. හැබැයි ඔයාලට ලස්සන ෂොට්ස් ටිකක් නම් අරන් තියනවා බලන්න. අද වැස්ස දවසක් හින්දා අහසේ නම් කිසිම එළියක් තිබුණේ නැහැ. ඔයාලට වීඩියෝස් වල උනත් පේනවා ඇති අහසේ කිසිම කලර් එකක් තිබුණේ නැහැ කියලා. හැබැයි මුහුදේ නම් ලස්සන කලර් එකක් තිබුණා. ඒ වතුර වල පාට, ඒ හැම දෙයක්ම අපිට ඩ්‍රෝන් එකෙන් ලස්සන ෂොට්ස් විදියට ගන්න පුළුවන් වුණා. එහෙනම් දැන් මම වොයිස් නොකර ඉන්නම් ඕගොල්ලොන්ට ඒ ලස්සන view එක රස විඳින්න. ඔන්න අද බෝනස් විදියට ඕගොල්ලොන්ට සර්ෆින් කරන කට්ටියගේ ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් මේකට ඇඩ් කරලා තියෙනවා. අද වීඩියෝ එකේ ලියාන ලොකුවට ඕගොල්ලන්ට බලන්න හිටියේ නෑනේ. ඉතින් අද වැස්ස හින්දා අපිට කාර් එක ඇතුලේ තමයි ගොඩක් වෙලා ඉන්න උනේ. ඉතින් අපි වැස්ස චුට්ටක් අඩු කරාම මෙතන ලස්සන පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න අමතක කරෙත් නැහැ.
ඔන්න මෙහෙම තමයි ලියානා ඔයගොල්ලන්ට view එක පෙන්නුවේ. හැබැයි ඉතින් වැස්ස දවසක් හින්දා අහසේ නම් එච්චර ලස්සනක් තිබුණේ නැහැ. ඔන්න ඉතින් අපි දැන් ඒ ඔක්කොම බලලා ගෙදර යන්න තමයි මේ ලෑස්තිය. ඉතින් අපි යන මේ පාර සම්පූර්ණ මීදුමෙන් වගේ වැහිලා තමයි තිබුණේ. ඉතින් මේ හරිය යනකොට ලස්සන ලුකවුට් එකක් තියෙනවා. එතන බීච් එක පේනවා. අපි එතනින් බීච් එක බලමු කියලා ඒ ලුකවුට් එකට ආවා. හැබැයි එතනට ආවම තිබුණේ වෙනම ෆීලින් එකක්. මේක තමයි මම ඔයාලට කිව්වේ මුලින්ම අද දවසේ ලස්සන අත්දැකීමක් තියෙනවා කියලා. මේක තනිකර අපි නුවරඑළියාව වගේ. ඉතින් මෙතනින් අපි කාර් එකෙන් බැහැලා කෝපි එකකුත් බොන ගමන් මේ පරිසරය විඳලා තමයි කාර් එකේ නැගලා ගෙදර ආවේ. ඉතින් හැමදාම වගේ අපේ වීඩියෝස් එකේ ඉන්න ඔයාලා හැමෝටම thank you. අපි ගිහින් එන්නම්.